Hello guys! Oh my god! ගොඩ කාලෙකට පස්සේ අද අපේ ෂෙෆ් කිඩීගේ අද අපේ කිඩීගේ බර්ත්ඩේ මාර එක්සයිටඩ් මන්නේ අද හිතාගන්න බෑ මම මගේ බර්ත්ඩේ දවසට කොහොමද මම මෙච්චර එක්සයිට් වෙන්නේ නැහැ කිඩීගේ බර්ත්ඩේ එකට තරම් ඒක හැමෝටම මෙහෙමයි කිඩීගේ මට හම්බෙච්ච දවස් නම් හම්බෙන්න කලින් ඉඳලා කිඩී මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න කලින් ඉඳලා මම මාර එක්සයිටඩ් යාගේ බර්ත්ඩේ එකට මොනවද කරන්න කියලා දවස් ඉතින් පොකට් මනි වලින් කරන්නේ දැන් ඉතින් අර හොඳම එයා කැමති දේවල් ටික දෙන්න කියලා. ඒ අවුරුද්දේ බර්ත්ඩේ ඉවරේච්ච දවස් ඉඳලා මම මේ අවුරුද්ද බර්ත්ඩේ කරගමු ඉතින් මම ප්ලෑන් කරනවා. මොනවද දෙන්න කියලා. බැරි ප්ලෑන්ස් ඔක්කොම දැන් චේන්ජ් වෙනවා ලඟ වෙද්දි. මට හරි සතුටුයි හිටින් සතුටේදී ඉතින් මම හැපි එකේ ඉන්නේ. මට හැමදේම හම්බෙන්නේ. මට මෙහෙම ඉන්න පුළුවන් ඉන්නේ හිටින්දා. මට ඕනේ හැම අවුරුද්දම මේ එකේ තමයි මට හම්බුන බෙස්ට්ම බර්ත්ඩේ එක හම්බුනේ කියලා හිතන්න. and ඔයගොල්ලෝ අපේ YouTube family එකට අලුත් කෙනෙක් නම් මම ජහන් main kitty. ඒ family එකට join වෙන ඔයගොල්ලෝ subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් Instagram, TikTok, Facebook මේවත් ඔයගොල්ලෝ කැමති නම් බලලා ඒවත් ඉතින් follow කරලා join වෙන්න. අපි ටික grow වෙමු. dates දෙකක් මම කලින් ඒවා එක්කන් ගියා. so birthday plans දෙකක් තිබ්බා. මම ඉතින් kitty ඇහුවා ඔයාලට මොන plan එකද ඕන කියලා මම චූටි hints වගේ දුන්නා. ලොකු detail කියන්නේ නැතුව. එයා pick කරපු plan එකේ විතර තමයි මම birthday එක උනේ. ආ කිව්වට ගෙදර ඉන්න ඕනේ. යට කොහේවත් යන්න ඕනේ නැහැ. දැන් අපි ගිහිල්ලා හැරලා අපේ birthday දවස පටන් ගමු. Happy birthday! Happy birthday, Kito! Happy birthday, boy! You're a big boy now. Birthday boy. Get up. It's your birthday. Sunny කියන්නේ birthday is what? No! birthday එක හොඳයි. Sunny කියන්නේ. හැරි නැත්නම් හැමසට ඇගිරේ. Okay? දැන් ඔයා වැඩියෙන් මං කියන්නේ අහන්න ඕනේ මේ අවුරුද්දේ. Okay? Because I'm a big girl. Okay? දැන් මුලින්ම කිරිබත් එක තියාගමු. කිරිබත් එක තියලා අපි ලුණු මිරිස් හදන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා ලොකු වැඩක් කරන්න. වෙන ලොකුම ජොබ් එක තමයි කේක් එකක් හදන්න වෙනවා මට දැන්. කලින් කවදාවත් තනියම කේක් එකක් හදලා නැහැ. 2023 වල මම කිටිගේ බර්ත්ඩේ එකට අම්මයි මොකද චූටි කේක් එකක් හැදුවා. මම කිටිව ඩිනර් එකට එක්ක යන්න ලෑස්තිලා හිටියා. කිටිගේ අම්මකෝ අපි මේ නිකන් චූටි කේක් එකක් හදමුද කිටිට. කොහොම හරි ඒ කේක් එක මාර රසයික මෙන්න මෙච්චරක් විතර චූටි කේක් එක මම මෙතනින් දාන්නගේ ෆොටෝ එක. අර ඒ කේක් එකම ඕනේ කියලා මන් දන්නේ නැහැ. දැන් ඒ කේක් එකම කොහොම හදන්නද කියලා මට හිතා ගන්න බෑ. ගයිස් මම දැන් මේක මික්ස් කරගත්තා. මම තව චුට්ටක් කොකෝ පොඩි චුට්ටක් දාගත්තා. එහෙම ඊට පොඩි මික්ස් එකක් දාමු. ගයිස් මේ තියෙන කේක් එක දැන් කාන්ඩාරේ තියෙන අපි එකට දාගමු. ඉතින් අපිට කිඩීගේ බර්ත්ඩේ කාඩ් එක හදාගන්න මෙතන පොඩක් ඩෙකොරේෂන්ස් ටිකක් දාගන්න කිඩී ලස්සනට තියන්න. මේ විදිහට ඩෙකෝ ටික හදන එක මගේ ගොඩ දවස් ඉඳලා මම ප්ලෑන් කරලා චුටි කාල් ෆොටෝස් අරගෙන ගියාම මම කතා කරලා ඒක ගෙන්නගෙන මේ කිඩී චුටි කාලේ වෙනම ලෙටර් එකක් ලිව්වා. ඒක තමයි කිඩී මම ගන්න බර්ත්ඩේ එකක් කැමතිම gift එක. යාගේ ලෙටර් යාළුවෝ එක්ක කලින් අපි දෙන්නා මුලින් ෆෝන්ස් තිබ්බේ නෑ. අපි දෙන්නා කමියුනිකේට් කරලා ලෙටර්ස් වලින් කියන්නේ. like this. ඒක මෙන්න මෙහෙම ආවා. දැන් එකට කපා ගත්තා. අයිසින් ටික හදාගන්න. චුට්ටක් විතර කාලා තියෙනවා ලොකු අවුලක් නැහැ. කන්න පුළුවන් චුටි කැලක් කන්න. බස් මෙහෙම දාගත්ත මේ කේක් එක මට තේරෙන්නේ මොකක් වගේද කියලා. gift sticker තව main gift එකක් තියෙනවා. කොහොමද හදලා main gift එක අන්තිමට ගෙනත් තියව. තිලක් නැතුව දෙන්න කිරීටත් එක දැක්කම ආස හිතේ මොකද ඒකේ යට ඕන වෙච්ච දෙයක්. ඒකෙන් පෙන්නනවා මේ ගන්න ගෙවිලා සිට. ලෙටර් එක මේක එනකන් තමයි කිටි බර්ත්ඩේ වල උදේට බලන් ඉන්නේ. ඔයාලට මේන් gift එක පෙන්නන්න යන්නේ. මේ තියන්නේ.
මට ඉතිල්ලක් නෑ වෙන වෙන නෑ තියන්නේ අන්තිම gift එක මම මේක ඊයේ ගිහින් අරන් ඇවිල්ලා වෙන වතුර එක දාලා ගන්න තිබ්බා උදේ වෙනකන් කිරි දැක්කේ නැහැ මේ තියෙන setup එක ලස්සනයි මට ඕන විදියටම ඇවිත් තියෙනවා අපි දැන් කිරිව එක්කන් යමු ඇස් වහගෙන හොම්මෙන්න මගේ පැත්තට මගේ අන්න right එන් මම අල්ලගෙන okay මං කියනකම් don't open your eyes okay oh my god excited okay home in okay now open your eyes love it anything for your kid you deserve more ඔයා more බලාගෙන ඉදියට ඔයාට මොනවද දුන්නා මදියනේ මම දන්නේ ඒක රසද කියලා but shape එක ආවා මේ හදන කේක් රස වලටයි hey හරියට කපලා කන්න ඕනේ යමි මුලින්ම කේක් එක කපුවා පොඩ්ඩක් ඉන්න yes my letter favorite part favorite gift එක ඒක ගන්න මාර අමාරු නමෝඩේ වීඩියෝස් ටික පෙන්නන්න මම රෙකෝඩ් කළා ඔයාටයි මේගොල්ලන්ට අපි එකට පෙන්නු මේ ටික මේ කොයි විදිහද හැදුවා දැන් උද හැදුවේ මට වෙන බ්ලූ එක ඒ ඔක්කොම yes කැමතිද මම දන්නේ ඔක හරියට තෝරන්නේ. ඉතින් මම ෂේප් එකේ කොහම හරි හතරක් තෝරගත්තා. ඉතින් ඔයාගාව තියනවනේ කොහමද නට ඉවර වෙන්න ළඟ වගේ හින්දා මං ගිහින් ගත්තා. yes මේක සුගුණ මං ඊළඟට ගන්න ගියේ මේක. අම්මලා shoes තියෙනවා අම්මලා ඇඳුම් ඒවල තියෙනවා packing ඒවල තියෙනවා yes white is my favorite එයා තමයි කිව්වේ මට කලර් ගන්න කියලා ඈ black තිබ්බේ නැහැ මම black තමයි හැබැයි black තිබ්බේ නැහැ මං කියනවාද ඉතින් මේක කියනවාද ඉතින් මං ආයෙ ගිටා කෝස් එක ගන්න පොඩ්ඩක් මකුළු දෙක කඩේලා ඉඩු එක කිටි දැන් මම මේක තියන්න පුදු සාදුට ඒක දාගන්නවා pleasure Happy birthday, dear Kita. Happy birthday to you. Yay! Hip hip hooray! Kau dah ingin siap kan? Ini kau mau soft ni? Atau? Yes, ni. Oh my god. Oh no, cute kitty. යමි කන්න නෑ කපන්න ඕනේ හරියට කෑල්ල මෑන් ඒ අම්මලට බර්ත්ඩේ බොයි බර්ත්ඩේ බොයි මම බලා ගන්න පිනේ හිතන පතන හැමදේම හරියන්න ඕනේ This dan තියෙන birthday breakfast එක breakfast කියන්නේ දැන් ලා boy ට මාර wishes නේ තියෙන්නේ reply කරන්න ඕනේ මගේ fan happy birthday kiddo yummy ඔව් අපච්චිලා පේන්නේ නැහැ කොහොමද පාටි පේන්නේ අපච්චිලා boy වැඩ පටන් අරගෙන තියෙන දැන් තව වැඩ තියෙනවා okay
ඉතින් shopping මේක දුන්නනේ අම්මලා අම්මයි අප්පච්චි අන්ලිමිටඩ් ඉතින් මේ gift කොහෙන්ද අපේ අම්මලත් තිබුණනේ නෑ අම්මලා දෙගොල්ලොම වල gifts එව්වා හරිද මෙහෙම කියලා අම්මයි තාත්තයි ඇඳුම් එව්වා හරිද ඔයාලට දැන් පළෙන්දට අඳින්න අර එහෙම කියලා ඊට පස්සේ අපේ අම්මලා shoes එව්වා ඊට පස්සේ තමයි අප්පච්චි කිව්වේ අවාට හැමිට කියන්න එපා අප්පච්චි ඔයාලට දෙනවා shopping date එක ඔයාලට unlimited shop කරන්න පුළුවන් ඔයා shopping date එක කියන්න කියලා Thank you අම්මයි අප්පච්චි thank you අම්මයි අත්තේ ඉතා සතුටුයි නේ birthday boy all lucky birthday boy හැමෝම මාන්සි වුණා ඔයාව හැපි කරන්න ආදරේ හැමෝටම කෙට් එක ගන්නවා මේක තමයි ෆයිනලයිස් කරගත්තේ hi guys මම හදාවා කිටිගේ අනිත් බර්ත්ඩේ ගිෆ්ට්ස් ටික ගන්න මම හිතනවා මට ඔක්කොම ටික අදම අරගෙන ඉවර කරන්න පුළුවන් කියලා අද මම ගන්න මේන් ගිෆ්ට් එක තමයි යාගේ බර්ත්ඩේ එකට මට එක කාලයක් තිස්සේ ඉඳන් දෙන්න ඕනේ වුණා කිටිටත් ඒක ඕනම වෙලා තිබ්බා guys මම මේක තමයි ගන්න අනිත් ගිෆ්ට් එක ඒගොල්ලෝ කිව්වා මේකට වඩා මේක ස්ට්‍රෝංග් කියලා එහෙනම් අපි මේක ගමු ඒක ස්ට්‍රෝංග් ස්මෙල් එකක් තියෙන්නේ so මේක තමයි අලුත් එක මේකට සුවඳයි guys මම ගත්තා ඊට මේක තියෙනවා පස්සේ නා හැබැයි ඊළඟ ළඟ තව මාසයක් දෙකක් වගේ තමයි අපි යූස් කරගන්න පුළුවන් මේක මම ඇවිල්ලා ගත්තා ඉතින් එකත් හරි උදේට වගේ මූණ බලන ඉවසිල්ලක් නැහැ කිරිද මේ දේවල් දෙකම සතුටු හිතනවා දැන් මම මොනවද දුන්නත් නොදුන්නත් එයා ඉතින් අර ඒ විදියටම ඉන්නවා සතුටෙන් ඒ වුණාට ඉතින් මට මේ ටික දුන්නම කිරිගේ මූණ බලන් තමයි ආසම මම ආයේ කිරිට ගිටාර් එකක් ගන්න හිතා ගන්න බෑ මට මේක ගොඩාක් කාලෙම අරන් දෙන්න ඕනේ වුණා ඒ වුණාට මට අරන් දෙන්න බැහැ මොකද මට no idea මේ music stuff ගැන හැබැයි මම දැන් finally ගිටාර් එකක් ගන්නවා Check if you have got a black one. Okay. No, that's okay. That's alright. Nice kitty black color in the mom really black hair and black color. Oh my god, ne. What is up to do? Much. Challenge එක තමයි ඊතර කීමක හංගන් තියන්නේ. Trees ටිකක් ගන්න. ඒ වගේ නිකන් කැරට් 3-4ක්ම ගන්නවා කියලා. ගන්නවා. ඊට පස්සේ මම මේකත් ගන්නවා. අද මම යන්නේ කිටිගේ අන්තිම gift එක ගන්න flower bouquet එක. මම හිතුවා චූටි flower bouquet එකක් දෙන්න. මොකද මම හැමදාම ඉතින් කිටිට එකම තමයි දෙන්නේ. මම flower bouquet දීලා තියෙනවා. හැබැයි මට හිතෙනවා චුට්ටක් blue color එකෙන් මම ගොඩක් ඒවා blue ගත්ත හින්දා blue එකෙන්ම ගන්න. තියෙන්නේ. Oh my god. මට හිතාගෙන මම දාලා ඇවිල්ලා බලලා ගියා මම මෙන්න මේකෙන් තමයි ගන්න හිතුවේ. මට bouquet එක හදලා දෙනවා. wow. wow kitty පිස්සු හැදේ මේක දැක්කම guys අද kittyගේ birthday plans වල පළවෙනි day එක මේ එන්නේ birthday boy දැන් මම දන්නේ නැහැ දැන් ඔය excited ද yes දැන් දන්නවද නෑ birthday boy are you excited party yeah F1 driver. I think first time මේ යන්නේ මම දන්නේ මම හිතන් ඉන්න මට යන්න පුළුවන්. guys kitty හිතුවේ නැහැ මම කීකිට මෙතෙන්ට එන්නේ කියලා. It's almost instant. Just remember, however, you will. ඔයාලා දැන් කිටි චුටි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නනවා කොහොමද වැඩි වෙන්නේ කියලා ඒගොල්ලෝ ගොඩාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා. මොකද කිටිගේ first time තමයි මේක play කරන්නේ. ඒක හින්දාම තමයි මම යාව outdoor නැතුව indoor එකක් ආවේ first time play කරන්න හින්දා. අර ඉන්නේ දාගෙනම ඉන්නවා. guys ඒගොල්ලෝ කිටිට කිව්වා පළවෙනි round එක slow යන්න speed up කරන්න එපා කියලා. දැන් කියන දේ අහලා slow යනවා. මට වැඩියෙන්ම සතුටු මොකෝ හිටියේ මේක ඩ්‍රීම් කර හිටියාට කරන්න ඕනේ ඉතින් යාගේ ඩ්‍රීම්ස් ටික එකින් එක හරියද්දි මට සතුටුයි යා How was that? You like it? Yes, I love it.
ඉකඩිගුරු මට දැන් ගෙදරකින් කාරේත් ප්‍රේම කරන්න පපෝ යෝයිග ඩෝඩේ Really? ඊට අර ටයිම ගැන තීරන්නේ You happy? ඉච්චේලා ඒක මට මතක නෑ මම වීඩියෝ කළාද නැද්ද කියලා වැදුනා නේ චුට්ට. වැටුණා කියන්නේ මං එහෙම වැටි අවුලන්නේ එහෙම තමයි අපි මිස්ටේක්ස් එක තමයි එක්ස්පර්ට් ඩ්‍රයිවිං එක ඇත්තද? අවුලන්නේ So ආඩ මොකද දැන් හිතෙන්නේ වාගේ පළවෙනි බර්ත්ඩේ එක? ඔව් මින් මේක පළවෙනි එක විතරයි. දැන් අපිට ඊවිනිං තියෙනවා තව එකක්. සකරා බඩගිනි කියලා අද කිටිට ඕනලු එක්කෝ ෆ්‍රයිඩ් රයිස් or නූඩල්ස් කියලා අපි දැන් ආව චයිනීස්. මේක බොන්න. මේක මම බොන්නේ මගේ ඩිෂ් එක. මම බලාගෙන චුල්ලි බර්ත්ඩේ ගිෆ්ට් වල ෆෝන් එකක් ඉන්ක්ලූඩ් නැහැ. Cheers guys. Cheers. Yummy. Super. It's authentic. Oh. Marvelous. අඩුස ගන්න බැරුව ඉන්නේ. ජානු ඊයේ ලන්ච් එකක් ඔව් එතන ගණන් මාර අඩුයි. next stop එකට ආවා. දැන් තියෙන්නේ කාපුවා බස්ස ගන්න වැඩක් වලට. මම අද කියලා දෙන්න හදන්නේ. මොකද? චාන්ට නින්ජා කෙනෙක් වෙන විදිහ. මම නෙක්කන් ආවේ. මම කියලා දෙන්නේ. මම මේක බලපොල හිටපු තමයි. කොහොමද? කොහොමද හොයාගත්තේ? I know you. අරන වගේ ඉන්ඩස්ට්‍රියස් හොම්බ කඩාගන්න බෑවල් නෑ නෑ දුවගෙන ඇවිල්ලා පයින්න ඕනේ. දුවගෙන ඒ කියන්නේ ටිකක් දුවගෙන ඇවිල්ලා පයින්න. බලාගෙන be careful. කඩි නෝඩිස් එක කාගෙන බලමු. මේක එහෙම එන්න මෙහෙම යන්න තියෙන්නේ. බලාගෙන. කුචි කන්න. let's go උඩට නගින්න බබා උඩට නගින්න. ඒ කියන්නේ මේක අල්ලගෙන මේක අල්ලන් තව එකක් උඩට නැගලා එහෙම. yeah it's not an easy task. නින්ජා කෙනෙක් වෙන්න ඔය ඔක්කොම මේ වෙන්න. අනේ පොඩි වඳුරු පැටි. මේ බෝල වල එල්ලිලා යන්න තියෙන්නේ. යා. මොනවා කියන මන්දා. මේක මං හිතේ ලේසි. එනට එක ලේසි නෑ. ඒක ලේසි නෑ. හැබැයි මම තුන් පාරක් ගිහින් තියෙන ඉන්නේ මට අවුලක් නෑ. මම තුන් පාරක් දැන් මෙහෙට ඇවිල්ලා මේ ඔක්කොම තේරෙනවා. ඕ. Chasan done. Okay. Second try. Go. Balakin. Ayo. දැන් අරගොල්ලෝ આવුත් බයිනවා නෑ. හන්සිය හොඳටම දැන් මට තව ලැප්ටොප් එක යන්න. මොකද මම නින්ජා කෙනෙක්. එන්න ඊළඟට යා. මට තේරෙන්නේ කොහොමද යන්නේ කියලා මං කලෙත් නෑ බාගෙන බාගයා. මට ඉන්න බෑ මහන්සි. බලාගෙන. Let's go. Come on, Jan, come on. තාප්පෝනින් පයින්ඩු ගන්නනවා. Let's go. බලාගෙන.
ෆේවරිට්ම රෑම්ප් වෝක් එකක් දැන් යන්නේ. නෑ 1 2 come on අන්නීයමයි. let's go වෙලමිට එල්බෝ එක තියෙන නගි. okay come fun ද මාත් වෙනවා නින්ජට මහන්සි හින්දා නින්ජා ගෙදර යන්න හදන්නේ. නින්ජාගේ ඊළඟ ප්ලෑන් එක තව දවස් දෙකකින්. නින්ජට දැන් ටිකක් අමාරුයි. ඕකේ නින්ජා. පොඩක් කාලයකට පස්සේ මම කොෆි එකක් ගත්ත නින්ජා. ඔය මොනවද නින්ජා ඕඩර් කරේ? milkshake. Oh my god නින්ජා. අපි දෙන්නම මහත් වෙලා අපි දෙන්න ජිම් යන්න නැහැ. අපි දෙන්න අලුතෙන්ට මූව් වෙලා කනවා ඉන්නවා. මට පිම්පන්දනවා හොඳටම මේ කන හොඳ නැති කෑම හින්දා. about that okay හැබැයි හොට් සෝස් එක සර වැඩි නැද්ද වඩ? හැබැයි hot sauce වැඩි. දෙල බිත්තු. නම් මගේ ෆේවරිට්ම ඩෙසර්ට් එක තමයි එක්ක මෙහෙම පැන්කේක්ස් නැත්නම් වොෆල්. මටත් ඕනේ මගේ choices තේ රිග්‍රෙට් කරන මට තේරක් ගන්න හිතනවා යමී නේද? රසම රසයි. මේකෙන් කඩක් දෙන්න යන්නේ. ඕ නංගල් සියගේ රැවුල කනවා වගේ. guys දැන් අයියෝ බර්ත්ඩේ බෝයි එක්කන් යන්න හදන්නේ shopping date එකක්. මේක තමයි බර්ත්ඩේ සල බර්ත්ඩේ ගේ second date එක ඔන්න. මගේ බෝනිකා මේ වරන්ද ලස්සන show very beautiful. I know. Thanks. ඔයගොල්ලන්ට මම මිස් වෙලාද හිටියේ ජාන් තනියම vlog එක කරන්නේ. Okay. හම්බෙන්නම් මම දන්නේ මොකක් plan කරලා තියෙනවද කියලා. ඉස්සරහට එනවා තව special vlog එක. මට තියෙන්නේ relax එකේ ඉන්න නේ relax. යමු. Yeah. you are late. යාවා අපේ බර්ත්ඩේ බෝයි ලා චුටි ලන්ච් එකකට එක්කන් යන්න. මම යනවා. plans එක චූටි change එකක් වුණා. මම අපිට වෙන place එකකට යන්න. බර්ත්ඩේ බෝයි ආවා. මෙන්න මෙතනට. අපි first time නේ මේ street එකට ආපු. yes. යසෙල්ලක් නෑ බර්ත්ඩේ බෝයිට අන්තිම surprise එක දෙනකම් birthday date එක. are you excited? දන්නේ නෑ තාම මොකද්ද කියලා. මමත් excited ඒකට. Sharing together, you need a sharing voice. මේක සුවඳ. right. මම පොරෑට වලින් හම්බෙන ඕනම දෙයක්. margarita. Marasai margarita pizza and pasta. Pizza කිව්වොත් guys margarita. Marasai. Cheers guys. Marasai. හයි. Yummy නේ. මම රිසෝට් එක කන්න කැමති නෑ තාම. මේක රහයි නේ. What gini? Oh my god. මම එහෙම චීස් කෙච් එකක් නම් කාලා නැහැ. Yummy. මෝර රහයි රස්නේ. Authentic. Guys, අපේ shopping game එක start කළා. මෙන්න බලන එක. මම සයිස් එක මගේ really 9. නයි. shopping idea එක අපේ අම්මලා තමයි කිව්වේ shopping එකෙන් යන්න කියලා. මොකද මෙයා කොහෙවත් යන්න බෑ කිව්වනේ. ඊට පස්සේ මම අම්මලාත් එක්ක එකතුලා තමයි මම මේක arrange කරගත්තේ. so අම්මලාත් කිව්වා ඔයා gift එක දීලා තේකන shopping එක කියන්නේ ඊට unlimited shop කරන්න දෙන්න. එයා කැමති ඒවා කියලා. yes. unlimited? අපේ අම්මලා කිව්වා ඔයා කැමති දෙයක් ගන්න එක කියන්නේ. okay. දැන් තමයි පටන් ගන්න.
You like it? එන ටක් ගාලා නම් මොකෝ දැන් මේ ඔක්කොම වහන්න යන්නේ. අපි ළඟට අනිත් එකට යමු. සෙනග. ඕ බ්ලැක් ෆ්‍රයිඩේ නැහැ තාම. නේ කියලා හිතන්නවත් බෑ. අපි හිතුවේ වෙන දවසක එමු කියලා නේ. මොකෝ එච්චරට සෙනග. වෙන දවසක ගොඩක් සෙනග නැත්තේ. ගයිස් මට gift ගන්නවට පොඩි වාසියක් තියෙනවනේ. Yes. මේ කිටි ටී-ෂර්ට් එක අපි නේද ගමුද? Cheers. ඉතින් gift එක කරන් දුන්නා. දැන් කිටිට තව බලුවා මොන හරි මොන දුකයි පවුවනේ. මොන හරි ඉතින් අපේ ජාන තරන්නේ ඔව් නෑ මට දුකයි දැන් මට ඔක්කොම කැමති ටික ගන්න බැරි වෙයි. ඒ අනිවාර්යෙන්ම මොකෝ වහන්න යන තාම අපිට විනාඩි භාගයක් වගේ තියෙන්නේ. පුලන් ටික අරගෙන ආයි මම ඉස්සෙල්ලා මට hina වුණාට කිටි අඳින්න ඩබල් එක්ස්ට්‍රා ස්මෝල්. ඒක ලස්සනයි නේ. අපි පින්ක් එකක් ගමුද? ඈ? පින්ක් එක? ඔව්. බාබි කෙනෙක් වගේ. මම නෑ. ඒ වගේ පින්ක් එකක්. ඒක නයිස් නේ. එන එකත් ගන්නද? ෂෝට්ස් ගත්තා. මේ තව බ්ලූ ෂර්ට් එක මම අය ගත්තේ. පින්ක් එක ඉවරයි. ඕ. ඉතින් අද බෑග. මට මේක ගන්න හිතනවා. අතක් නෑ නේ. ගත්තා. දෙකම ගන්න දෙකම ලස්සනයි වань. මාර ලස්සනයි. Yes, yes, චූටි වැඩි ඒක පොඩි. Okay. Yes, තුනම ගන්න. Sorry කියන්නේ. It's okay. Ice cream. Ice cream. මම අරන් දෙන්නම් අද. මම ඩේට් එක දෙන්න. ඒක නිකන් යනවා. නිකන් මොකද්ද වගේ. අලා බලමු අපි කිටිය නිකන් ඉන්නේ හන්නේ. Wow. Enggak chocolate. Cookie cream. Yummy නේ. Ini coklat tuh. වැනිලා රස වැඩි. guys අපි දැන් යනවා කිරිගේ අන්තිම සර්ප්‍රයිස් එකට. Guys jangan කියන්නේ මොකේද යන්නේ කියලා. ඔව් අපි කිව්වේ නෑ guys මම ඔයාලට කිරිගේ outfit එක පෙන්නන්න. මේ wow. handsome නේ. බලන්න ජාන් නිකන් princess කෙනෙක් වගේ. wow. princess කෙනෙක් වගේ ලස්සන hair band එකක් දාලා. අතේ තියෙනව ගණන් ගන්න එපා. කො කැරකෙන්න බල. මගේ ටික කේක් එක ගත්තා. wow. ලස්සනයි නේ. ඔව් එයායි ගාඩන් එකෙන් එයා ෆ්ලවර්ස් දාලා තියන්නේ. අයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. කිරිට මං ගා බලන්න එපා කියලා. guys මට උඩ බලන්න එපා කියලා දිනවා. ඒකින්ද මේ පාරේ ගල් කර ගණන් කරේ. මං කො බිම් බලගෙන මොකෝ මටත් හොයාගන්න බැරුව ඉන්නේ දැන්. හැස් දෙක හරිද? අරපු ගමන් පේනවා. So close your eyes, huh? Be a good boy. Excited? Okay, home ඇසරින් බෑ. ඔව්. Relax and open your eyes. What? Oh my god. Love it? Are you happy? Are you crying? Oh my god! It's beautiful, right? Guys, मैं setup wow, mom මෙච්චර ලස්සනට එයි කියලා චොට්ටක්වත් හිතුවේ නෑ. Hard for you.
Anything for you, baby. මේ වගේ සර්ප්‍රයිස් එකක් කියලා. මේ වගේ සර්ප්‍රයිස් එකක් කියලා. ඕ. එන ගොඩක් කතා කියලා ගෙන්නේ මම කියලා. ඕ මයි ගෝඩ්. Anything for you. තියන්නේ. Wow, guys, මට ප්‍රොපෝසල් එකක් වගේ මේක. මට හිතා ගන්න බෑ ඒගොල්ලෝ මම කියපු විදියට වඩා මම නෙවෙයි මේක ඇත්තටම ඒගොල්ලන්ගේම අයිඩියා එක. මොකද මන් දුන්න අයිඩියා එක මීට වඩා වෙනස්. හැබැයි මේ අයිඩියා එක මාර ලස්සනයි මං කිව්ව අයිඩියා එකට වඩා. මට හිතා ගන්න බෑ. ලිලිස් are my favorite. white විදියට. ඊපස්සේ මම ඒගොල්ලන්ට කිව්වා චූටි මට blue touch එකක් ඕනේ කිව්වම තමයි ඒගොල්ලෝ ලස්සනට මට මෙන්න මේක ලව් ලෙටර් එක ලස්සනට මේ විදිහට කරලා දුන්නේ. ඒගොල්ලෝ මෙල්බන් නම් ඉන්නේ. ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ කන්ටැක්ට් කරන්න. මොකද ඒගොල්ලෝ මට කතා කළේ ලාස්ට් මාර්ච් වගේ මේ අවුරුදු මාර්ච් වගේ තමයි කතා කළේ. ඒගොල්ලෝ මට කිව්වා අපි මෙහෙම එක එක ඉදි දේවල් කරමු කියලා. හැබැයි අපිට තිබ්බ ටයිම් එකයි ඔක්කොම එක මං චුටා ඉතින් කිව්වා අපි චුටක් පස්සේ බලලා කරමු කියලා. අයිඩියා එක ආයේ බර්ඩ් එකට මෙහෙම එකක් කළොත් හොඳයි කියලා මම ඉතින් ටක් ගාලා ඒගොල්ලන්ට කිව්ව ගමන් ඒගොල්ලෝ මට වඩා මේකට මහන්සිලා මට මාරි දිග සපෝට් එකක් දුන්නා. ටයිම් එක ප්ලේස් එක මේ හැමදේම ඒගොල්ලෝ පික් කළේ. ඒගොල්ලන්ගේ නම තමයි Poppies Picnic. ඕගොල්ලෝ මේ Instagram Facebook වගේ ඕගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. guaranteed ඕගොල්ලෝ කියනකට වඩා මාර ලස්සනට වැඩේ කරලා දෙනවා කියලා. මට හිතා ගන්න බෑ මට බර්ත්ඩේ එකේ ඕඩර් වුණ එකම දෙයයි හිතේ සතුටු වෙන්න. එයා හැම අවුරුද්දම මේක තමයි බෙස්ට්ම බර්ත්ඩේ එක කියලා හිතන එක තමයි මට ඕනේ. මම හැම වෙලෙම සතුටින් ඉන්නේ කිටි ඉන්න හින්දා. ඉතින් මට වඩා කිටිට ඒ වගේම එයාත් මටත් වඩා එයා සතුටු වෙන්න. මගේ බර්ත්ඩේ කේක් එක. ඒක හරි අන්කොමන් නේ. yes. ලස්සන කේක් එකක්. අපි මේ කවුද මේක මෙතන තියෙන ඉඩම අදින? Happy birthday to you. Happy birthday dear Kitta. Happy birthday to you. Hip hip. Hooray. අපිට කැන්ඩල්ස් වත්තු කරන්න අමතක කරා. නේ මේ බෙට්ටේ. Wow. Happy birthday Kitta. cheers guys. ආමෙන් ඔයගලන්ට. Yummy. Right. චූලි වගේ මොන හරි. මුලින්ම බර්ත්ඩේ බොයිට cheers කියමු. Cheers. Chop ever. මාර ලස්සනයි අපි දැනට හිතා ගන්නවත් බෑ කොහොම හරි කිටි සතුටු වෙනවා ඉතින් මට එච්චරයි මම අද උදේ ඉඳන් එක දිගට සර්ප්‍රයිස් දෙනවා මම අද මාරම රිලැක්ස් එකේ හිටියේ මෙතෙන්ට ආවට පස්සේ රිලැක්ස් වුණා ඔක්කොම කලින්ම සර්ප්‍රයිස් වුණා ජාන් හැම වෙලේම කියන ඉතින් මට ඩිසර්ව් කියලා ඉතින් මං එක ඇත්තටම හිතුවේ නෑ ජාන් එක කියලා මට සර්ප්‍රයිසස් ගිෆ්ට් දෙනකම් මම හැමදාම හිතුවේ මම සර්ප්‍රයිස් මම ඩිසර්ව් නෑ කියලා හැබැයි ජාන් always made me special මං හැම වෙලේම මට ස්පෙෂල් කියලා දැනෙන්න එයා හැමදේම දේවල් කරන ඉතින් I'm so lucky and I'm so grateful to have a girl like this guys මට මෙහෙම කරන්න හම්බෙන්නේ එක්ක ඉඳලා හිටලා ඇනිවර්සරි එකම එහෙමයි මොකෝ නැත්තම් කිටි හැමදාම මොනවා රෙඩි කරනවා ඒ ඉතින් හැමදාම මට කණ්ඩු වෙලා දෙන එක මට ඇඩ්වයිසස් දෙන කේක මොකද බබා ඒක හැමෝටම හම්බෙන්නේ නැහැ එහෙම බ්‍රේන් එකෙන් එහෙම කෙනෙක්ට එහෙම පාර්ට්නර් කෙනෙක්ට හැමෝටම හම්බෙන්නේ නැහැ මං කියන්නේ දෙපැත්තටම but I'm so lucky and I'm so grateful to have you ගොඩක් කට්ටිය දැන් මේක ප්‍රොපෝසල් guys මේක ප්‍රොපෝසල් setup එකක් හරිද නෑ කියන්නේ මගේ අයිඩියා එක මේක නෙමෙයි තිබ්බේ මේගොල්ලෝ තමයි මෙහෙම ලස්සනට මට කරලා දුන්නේ මගේ අයිඩියා එක පාගල පොඩි ෆොටෝ එකක් දාලා මෙතන ඉන්නේ මගේ අයිඩියා එක guys මේක හැමෝම දැන් විශ් කර කර ගියා 4 5 මම යන්න අපේ කිටි බෝයි ගේ බර්ත්ඩේ ගේ එන්ඩ් එක අපි හිතනවා final stop එක එන්ජොයි කළානේ yes so much guys මම හිතනවා කිටි වගේම ඔයගොල්ලෝත් එන්ජොයි කරලා ඇති ඔයගොල්ලෝත් ආස වෙන්නේ නැති කියලා අනිවාර්යෙන් ඒගොල්ලන්ට හෙන ආතල්ලා දෙන්න ඉතින් මම සර්ප්‍රයිස් කරනවා so thank you so much මුලින්ද ළඟට ටිකක් දිගු vlog එකක් බලන් හිටියට and ඔයගොල්ලෝ මතක කරලා ගිහලා අපිව Facebook subscribe කරලා ඊළඟ Facebook Instagram TikTok මේ follow කරන්න. බර්ත්ඩේ විශයක් එහෙම දාන්න කවන්න නැහැ. ඉතින් හිතන්නේ නැහැ නේ. so එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හම්බෙමු. See you. ආදරේ.